ආයුබෝවන් මම දකිනවා වරින් වර ඔබ මේ Facebook එක හරහා කියනවා අපේ රටේ පරමාධිකාරී බලය කියලා අපිට කිව්වට පරමාධිකාරී ජනතාවකට ඒක හුදෙක් වචනයට පමණයි සීමා වෙලා තියෙන්නේ කියලා. ඇත්තටම කිව්වම මේක ඇත්ත එහෙම තමයි. මොකද වරින් වර ඔබ මතු කළ ප්‍රශ්නයක් ඔබේ අධිකරණ බලය බලගන්නන අධිකරණයේ විනිශ්චයකාරවරුන් ඒ පාවා දෙන විට ඒට කිසිදු ඔබට පිටක් පිළිසරණක් නැතිකම යන. නමුත් ශ්‍රී ලංකාවේ අධිකරණය ව්‍යවස්ථාදායකයා හා විධායකයා කියන ආයතන තුනේම ඕනම තැනත් එක්ක තමන්ගේ ධූරය අවබෝධිත කරනවා නම් රටේ නීතිය ලෝක නීතියත් සමග සමගාමීව හදලා තියෙනවා දූෂණය කියන අපරාධ වර්ගයට මොන් සිළු දෙනාම යටත් කරන්න. විනිශ්චයකාරවරු සම්බන්ධයෙන් රටේ නීතිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පසුගිය 2015 සැප්තැම්බර් මාසයේ ඔක්තෝබර් මාසයේ 1 වෙනිදා කිව්වා රටේ ජනතාවට අධිකරණය කෙරෙහි විශ්වාසයක් නැහැ මොකද අධිකරණය කිසිදු වගකීමක් නැතිව කටයුතු කරන නිසා කියලා ශ්‍රී ලංකාවේ. පසුගිය කාලේ සරත්ෙන් සිල්වා මොහාන් පිරිස් මේ වගේ අය හැසිරිච්ච ආකාරය සම්බන්ධව රටේ මහ ජනතාව දැඩිසේ පිළිකුල් කිරීම නිසා අධිකරණයේ මේ වගේ ඔබේ අධිකරණ බලය සම්පූර්ණයෙන්ම වංචා කරන අයට එරෙහිව ශ්‍රේෂ්ඨ අධිකරණයේ නඩු පවරලා තියෙනවා. ඊට හේතුව ඔවුන්ට එරෙහිව දූෂණ කොමිසමයට හමුවේ පමනන ලද දූෂණ චෝදනා සම්බන්ධව රටේ දූෂණය මැඩපැත්වීමට ඇති කර ඇති දූෂණ කොමිසම එය සම්පූර්ණයෙන්ම පාවා දීම නිසා දූෂණ කොමිසමට එරෙහිව ඔවුන්ට එරෙහිව නීති ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨ අධිකරණයේ නඩු පවරලා තියෙනවා මේ සියලුම විනිශ්චයකාරවරු වග උත්තර කරලා. පසුගිය සඳුදා ගත්ත විනිශ්චයකාරවරු 5 දෙනෙකුට එරෙහිව නඩුවක් විභාගයට ඒ නඩුවත් කල් ගියා දැන් 2016 ඉඳලා මේ නඩු කල් යනවා. අදත් එවැනිම නඩුවක් තවත් විනිශ්චයකාරවරුන්ට එරෙහිව ගත්ත දූෂණ නඩුවක් ඒ නඩුවත් අද නැවත කල් ගියා. මේකෙන් ඔබ තේරුම් ගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. ඒක දැනුම් දෙන්න තමයි මම මේ ඔබට අද කතා කළේ. රටේ මොන තනතුර දරන රාජ්‍ය නිලධාරියෙකුවත් විනිශ්චයකාරයෙකුවත් රටේ නීතියට යටත්. ඔබ වෙනුවෙන් ඒ කරන්නේ බරපතල වගකීම තියෙන ඕනේ පැහැර හැරෙන අවස්ථාවක නීතිඥ සංගමයට. නමුත් ලංකාවේ නීතිඥ සංගමයේ ඒක චේතනාන්විතවම පැහැර හැරෙනවා. මේ විදිහට දුරේ කාර්යකර්තා අවබෝධ කරන මිනිසුන්ට එරෙහිව නාගානන්ද නිර්භයව ඔබේ අයිතිය ක්‍රියාත්මක කරන විට පසුගිය මැයි මාස 1 වෙනිදා ලංකාවේ නීතිඥ සංගමයේ ඔහුට ඍජුවම කියා සිටියා ඔහුට එරෙහිව අධිකරණයේ දැඩි තීරණයක් ගන්නවා කියලා. මොකක් නිසාද? ඔවුන් දකින්නේ රටේ නීතිය අවබෝධ කරන නීතිඥයෝ විනිශ්චයකාරවරු ඒ විදිහට ඒක අවබෝධ කිරීම රටේ අනිත් අය සියලු දෙනාම ඉවසන්න ඕන මහ ජනතාව ඒ ඉවත බලාගෙන සිටිය යුතුයි. ඒක කරන්න මේ නාගානන්ද සූදානම් නැහැ. ඇයි? ඔහු පෙනී සිටින්නේ මේ රටේ මහ ජනතාව මේ විදිහට මැද පවත්වා ඔවුන්ගේ අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරන තැනැත්තා මොන තනතුරක් දරුවත් ඔහුට විරුද්ධව ඍජුව නීතිය ක්‍රියාත්මක කරන්න. අද වෙච්ච දෙයින් ඔබ යම් දෙයක් තේරුම් ගන්න ඕන මේ රටේ අධිකරණයේ සිදුවන බරපතල නීතිය, ඒ කියන්නේ බරපතල විදිහට අවබෝධ කිරීම විනිශ්චයකාරවරුන් සමගයේ ධූරය ඒ සම්බන්ධ වෙන දූෂණ චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකාවේ අධිකරණය සමත් නැහැ ඒ නඩු විභාගයට ගන්න. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඒ වගේම පොදු රාජ්‍ය මණ්ඩලය, ඒ වගේම මානව හිමිකම් කොමිසමත් මේ කරන ප්‍රකාශවල සත්‍යයක් තියනවද නැද්ද කියන එක අද වෙච්ච සිදුවීම ඔබට තීරණය කරන්න පුළුවන් වෙන්න ඕන. මොකද එහෙම කියන්නේ අධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ දූෂණ චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකාවේ අධිකරණය ක්‍රියාත්මක කරන්නේ නැත්නම් ක්‍රියාත්මක නොවන්නේ නම් වසරින් වසර එය කල් යනවා නම් ඒ විනිශ්චය කිරීමේ විනිශ්චයකාරවරුන් ඒ ඉවත් වෙනවා නම් ඒන් දෙනවා ඔබට පැහැදිලි පණිවිඩයක්. ඒක තේරුම් අරගෙන ඔබ මොකද මේ වැඩේ මේ අරගෙන තියෙන මේ නාගානන්ද බාර අරගෙන තියෙන වැඩේ බරපතල බාහිර කාර්යයක්. මොකද ඒන් ඔහුගේ වෘත්තීමය වශයෙන් ඔහුට වෘත්තීය ජීවිතයට බරපතල තරදෙනයක් තියෙන බව දැනම එය ගත්තේ
ඔබේ නීතිය, ඔය කියන්නේ ඔබේ අධිකරණ බලය බලගන්නන ආයතනය ඒක පැහැර හරිනවා නම් ඒ සඳහා නීතිඥයින්ට බරපතල වගකීමක් තියෙනවා. ඔවුන් මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාර දියුණුවක් දීලා තියෙනවා. රටේ නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව අවංකව දූරේ කාර්ය කර්තව්‍ය ඉෂ්ට කරන්නේ. ඒකින්ද රටේ නීතිය කඩ කරන තැනත්තා මොන්න තනතුරක් දරුවත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන රටක ගරා වැටීම නිශ්චිතයි. ඒකින්ද නාගන්න ඔබෙන් ඉතා අවධාරණය කරන ඉතා වමනාවෙන් ඉල්ලා සිටිනවා මෙවැනි අවස්ථාවක ඔබේ සහයෝගය මෙවැනි අවස්ථාවකද අතිශයින් අවශ්‍යයි. මෙවැනි දේවල් තරයේ හෙලා දකින්නත් මෙවැනි දේවල් විවෘතව කතා කරන්නත්. මොකද ඔබේ අරමුණක් තියෙනවා, ඔබේ සිහිනයක් තියෙනවා මේ රටේ නීති ආධිපත්‍යය ගෙනල්ලට මේක රට ඉදිරියට ගෙනියන්න. ඒක කරන්න ඕන නම් අපි එකවන්න එකතු වෙලා අපි ඉදිරියට යන වැඩපිළිවෙලක් සකස් කරමු. බොහොම ස්තුතියි.